සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. දවසක් ළමයි කීප දෙනෙක් වතුර බාල්දි ටිකක් ඔළුවේ තියාගෙන ගමන් කරනවා. ඉතින් මේ ළමයි අතර එක ළමයෙක් මේ වතුර බාල්දිය ඔළුවේ තියාගෙන හරිම හිමින් ගමන් කරනවා. ඉතින් මොකද අනිත් ළමයි කරන්නේ මේ හිමින් ගමන් කරන ළමයාට විහිළු කරනවා. මොකද කම්මැලි කමෙන් හිමින් යන්නේ. ඔයා මා කම්මැලියෙක් කියලා. ඉතින් මේ ළමයා ඒක ගණන් ගන්නේ නැහැ. ඉතින් එයා හිමින්ම මේ වතුර බාල්දිය අරගෙන ගමන් කරනවා. ටික දුරක් යද්දි පාරේ මිනිස්සුත් දකිනවා මේ ළමයා හරි හිමින් ගමන් කරන්නේ. ඒතර මේ මිනිස්සු කියනවා අනිත් ළමයි ඔයාට වඩා ලොකු වතුර බාල්දිය අරගෙන යනවා. ඒත් හයියෙන් යනවා. ඇයි ඔයා මේ කම්මැලි කමෙන් හිමින් ගමන් කරන්නේ කියලා. ඉතින් මේ ළමයා නිශ්ශබ්දව එයාගේ ගමන හිමින්ම යනවා. ඊට පස්සේ වයසක කාන්තාව දෙන්නෙකුත් හම්බෙලා මෙයාට කියනවා ඇයි දරුවෝ ඔච්චර හිමින් යන්නේ? ඔහොම ඉඳලා හරියනවද? පොඩ්ඩක් ඉක්මනින් ගමන් කරන්න, හයියෙන් යන්නකෝ කියලා මේ කාන්තාව දෙන්නත් මෙයාට කියනවා. ඔහොම ටික දුරක් යද්දී තව මහලු මිනිස්සෙක් හම්බෙනවා මේ දරුවට. ඉතින් මේ දරුවගෙන් අහනවා ඇයි පුතේ මේ බාල්දිය ඔයාට බරයිද? ඉතින් බොහොම කරුණාවෙන් අහනවා එයාගෙන් මම උදව් කරන්නද? එහෙම කියලා බොහොම කරුණාවෙන් අහනවා. ඒතර මේ ළමයා කනට කරලා උත්තර දෙනවා සීයේ මේ බාල්දියේ තියෙන වතුර නෙමෙයි බිත්තර කියලා. මේ පාර පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ ඒ නිසා මට හයියෙන් ගමන් කරන්න බෑ. මොකද ඒකට හේතුව මේ බිත්තර බිඳෙන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මම ඉමින් ගමන් කරන්නේ. මොකද අර වතුර වලට වඩා මේ බිත්තර ගණන් වැඩි නිසා. ඉතින් මිත්‍රවරුනි අපේ ජීවිතෙත් ඒ වගේ තමයි. ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා අනිත් අය එක්ක අපිව කම්පෙයාර් කරන්න. සමහර අනිත් අය කියනවා ඔයා මේ ගමන යනවා ස්ලෝ. මේ ගමන ඔයා යන විදිය වැරදි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපිට ආවේනික ගමනක් තියෙනවා. ඒතර ඒ අපිට ආවේනික ගමන අපි හරියට යනවා නම් අනිත් අය ගැන බලන්න දෙයක් නැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ මේ කතන්දරෙන් අපිට ගන්න පුළුවන් පාඩම තමයි ඔබේ ජර්නි එක ඔබට කැමති විදියට ඔබේ වැලියුස් තියාගෙන ගමන් කරන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.